ආයුබෝවන් වින්ඩෝ සීට් ස්ටෝරීස් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද මේ ඉන්නේ දකුණු කොරියාවේ මින්සොක්චොන් කියන නගරේ. අපි දැන් මේ යන තැන ඔයාලට ටිකක් හුරු පුරුදු බවක් දෙනෙයි. මතකද රූපවාහිනියේ කතා මාලාවන් වගේක් ගියා. සුජාත දීනිය, අභීත දීනිය. අන්න ඒ නාට්‍ය රූගත කරපු ස්ථානය තමයි මේ. මේක කොරියානු ජාතිකයන්ගේ සංස්කෘතික ගම්මානයක් කිව්වොත් මං හිතන්නේ නිවැරදි. ඒ වගේම ටෙලිනාට්‍ය රූගත කිරීම සඳහා කොරියානු ජාතිකයින් මේ ස්ථානය යොදා ගන්නවා. ඇත්තටම අපි මේ ස්ථානට ළඟා වෙනකොට ටිකක් හවස් වෙලා. ඒ නිසා අපිට තිබිච්ච කාල වේලාවත් එක්ක මේ ස්ථානයේ සම්පූර්ණයෙන්ම සංචාරය කරලා ඉවර කරන්න අපිට බැරුව ගියා. ඒත් මම හිතනවා ඔයාලට ලස්සන තැන් ටිකක් මේ වීඩියෝ එකෙන් දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා. වීඩියෝ එක ඉවරනකම්ම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා ලස්සන ස්ථාන ටිකක් දැක බලා ගනී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම වීඩියෝ එකේ ඉදිරියේදී කොරියානු ජාතිකයන්ගේ සංගීතය, ඔවුන්ගේ ජන සංගීතය රස විඳින්නත් ඔයාලට හැකියාව ලැබෙනවා. ආයෙත් මතක් කරන්නේ වීඩියෝ එක ඉවරනකම්ම දිගටම රැඳිලා ඉන්න. Harvesting the Korean knowledge for the coexistence of past and මේ present. තියෙන්නේ හිම. We regret ඔය to තියෙන announce that our මේක ඇත්තටම මේ දැක්කහම තමයි තේරෙන්නේ මේක මෙහෙම ගුලි කරන්න පුළුවන්. course has been හරිද? මෙහෙම ගුලි කරලා ගුඩු කරලා ගුලි කරනකොට අතර එනවා. ඊට පස්සේ ටිකක් වෙලා තියෙද්දි ඔන්න හයි වෙලා අතේ දී වෙන්න ගන්න. එතකොට සීතල වැඩි. තියන් ඉන්න අමාරුයි. 下面播放一条通知，原计划。 මං හිතන්නේ මෙයාලගේ පැරණි කම්මලක් වෙන්න ඕන මේක. මේ දැන් හිම වැටලා තියෙන්නේ හතර වටේටම. මං හිතන්නේ යාළගේ ඉවෙන්ට්ස් යන තැනක් වෙන්න ඇති අර අපිට සාමාන්‍යයෙන් වල කියන්නේ අපි ඒ වගේ තැනක් වෙන්න ඕන මේගොල්ලන්ගේ අන්න හරියම තියෙන ස්ටේජ් එක.